Hi guys! ඔන්න උදේ පාන්දරම අපි ආවා ජෙෆ්නා වලට. ඉතින් මේක දවස් 3ක ගමනක්. ඒක නිසා මේ vlog එකකින් ජෙෆ්නා ඔක්කොම වගේ අපි කවර් කරනවා. ඉතින් මුලින්ම අපි බලන්න ගියේ සංගිලි රජතුමාගේ මාලිගාව. එහෙම නැත්නම් මේකට മന്ത്രി මනායි කියලාත් කියනවා. මේක 17 වන සියවසේ යාපනය පාලනය කරපු සංගිලි රජතුමාගේ ඇමති කෙනෙක්ගේ මන්දිරයක්. ඒ කියන්නේ මේක අවුරුදු 400කටත් වඩා පරණයි. ඊළඟට අපි ගියේ ජෙෆ්නා ෆෝර්ට් එක බලන්න. මේක 1618 දී තමයි මුලින්ම පෘතුගීසීන් විසින් හදන්න පටන් අරන් තියෙන්නේ. ඊට පස්සේ ආවනේ ලන්දේසින්. එයාලා මේක පෙන්ටගනල් හැඩයට. එහෙම නැත්නම් පංචකෝණයක් විදියට තව ලොකු කරලා තියෙනවා. ඉතින් ජෙෆ්නා වල යුද්ධ තිබ්බ කාලේ ජෙෆ්නා ෆෝර්ට් එකටත් ගොඩක් හානි වුණා. හැබැයි දැන් මේක ප්‍රතිසංස්කරණය කළා අපේ හමුදාවෙන් තමයි දිගටම මේන්ටේන් කරන් යන්නේ. කොලෝනියල් යුගයේ තිබ්බ ආකිටෙක්චර් එක, ඊට පස්සේ ජෙෆ්නා ෆෝර්ට් එක වටේටම තියෙන මේ මෝට්ටු, උස රෑම්පාඩ් බිත්ති, මේ ඔක්කොම බැලුවම ජෙෆ්නා ෆෝර්ට් එක කියන්නේ මාරම කම්ප්ලෙක්ස් බිල්ඩින් එකක්. ඊට පස්සේ මේකේ ඉහළ රෑම්පාඩ් එකට ගියොත් එක පැත්තකින් මුහුද, තවත් පැත්තෙන් ජෙෆ්නා නගරය හරිම ලස්සනට අපිට බලන්න පුළුවන්. මේ ඔක්කොම බලලා ඉවර වෙද්දි වෙලාව උදේ 7යි. ඉතින් අපි තාම උදේට කෑවේ නෑ. උදේ 7ට යාපනයේ ඇරලා තිබ්බේ මෙන්න මේ රෙස්ටුරන්ට් එක. මේකේ නම අක්ෂතායි. හැබැයි මේක වෙජිටේරියන් රෙස්ටුරන්ට් එකක්. කෑම නම් මාරම රහයි. ඒ වගේම තමයි මාර ලාභයි කෑම. ඉතින් අපි බඩ පැලෙන්න කෑවා මේකෙන්. බලන්න දෙපැත්ත කොච්චර ලස්සනද කියලා. නිල්ම නිල් පාටයි. මේ වානාර් පාලමෙන් අපි යන්න හදන්නේ කුරිකඩුවාන් ජැටියට. ඉතින් මේ ජැටිය ඉඳන් තමයි ඔයාට ඩෙල්ෆ් යන්න ඕන නම් එහෙම නැත්නම් නාගදීපට යන්න ඕන නම් බෝට්ටුවෙන් යන්න තියෙන්නේ. හරි. මුලින්ම අපි ගියා නාගදීපේ බලන්න. ඉතින් එදා සෙනසුරාදා දවස නිසා ගොඩක් සෙනග හිටියා. නාගදීපෙට නම් නිතරම වගේ බෝට්ටු තිබ්බා. ඉතින් පොලිමේ ටිකක් ඉඳලා අපි නාගදීපෙට බෝට්ටුවෙන් ගියා. ඉතින් ඔයගොල්ලෝ හැමෝම දන්නවා ඇතිනේ බුදුරජාණන් වහන්සේ දෙවනි වරට ලංකාවට වැඩම කරපු ස්ථානය තමයි නාගදීපය කියන්නේ. ඉතින් බෞද්ධ අපිට අවුරුදු 2500කටත් වඩා ඉතිහාසයක් තියෙන වටිනාකමක් තියෙන තැනක් තමයි නාගදීපය කියන්නේ. නාගදීප පන්සලට යන්න තියෙන ගමනත් මට නම් අලුත්ම අලුත් එක්ස්පීරියන්ස් එකක්. කට්ටිය වෙන්නේ.
නාගදීපය. එහෙම නැත්තම් නයිනතිව්. ඉතින් මේ දූපතේ තමයි නාගදීප පන්සල තියෙන්නේ. පන්සල වැදලා ආපහු යද්දි තමයි මේ කෝවිල අපි දැක්කේ. ඉතින් ආපු එකේ ඒකත් අපි බලන්න ගියා. ඊට පස්සේ ආපහු කුරුකඩුවන් රැටියට ඇවිල්ලා එතන ඉඳන් අපි ගියා ඩෙල්ෆ් වලට. ඩෙල්ෆ් දූපතේ තමයි අපි පළවෙනි දවසේ රැ ගත කරන්නේ. ඩෙල්ෆ් දූපතට ගොඩ බැහැලා අපි ගියා අපි රෑට ඉන්න තැන හොයාගෙන. අපි හිටියේ ඩෙල්ෆ් සමුද්‍ර කියන හොටෙල් එකේ. ඉතින් මේ විදියට තමයි රූම්ස් ඇන්ඩ් බාත්රූම්ස් තියෙන්නේ. ඩෙල්ෆ් දූපත ටිකක් දුෂ්කරයි. ඉතින් ඒක නිසා ගොඩක් හොඳ නවාතැන් පහසුකම් මේ දූපතේ නැහැ. අනිත් එක තමයි මේකේ ටැප් වතුර බොන්නත් බැහැ. කෙලින්ම මම හිතන්නේ මුහුදු වතුරද කොහෙද එන්නේ? එච්චරටම ලුණු රහයි. ඉතින් මේගොල්ලෝ වතුර බොන්නේ ජැෆ්නා වලින් කියන වෝටර් බොටල්. ඩෙල්ෆ් දූපතේදී ඔයාලට වතුර බොන්න ඕන නම් පිටින් වතුර බෝතල් අරන් ඉන්න වෙනවා. එහෙම නැත්නම් ඩෙල්ෆ් දූපතේ කඩවල් තියෙනවා. ඒ වගේ ගන්නත් පුළුවන්. ඩෙල්ෆ් දූපතට කරන්ට් එක එන්නේ ඩෙල්ෆ් දූපත ඇතුළෙම තියෙන ලොකු ජෙනරේටර් එකකින්. මට නම් ඩෙල්ෆ් දූපත කියන්නේ ටැමිල් මූවි එකක් ඇතුළට ගියා වගේමයි. ආයි වෙනම රටක් මේක නම්. ගෙවල් වල තාප්ප වලටත් මේගොල්ලෝ පාවිච්චි කරලා තියෙන්නේ කොරල් ගල්. ඩෙල්ෆ් දූපතේ තවත් විශේෂම දෙයක් තමයි යෝධ බයෝබැක් ගස්. අප්‍රිකාවෙන් ගෙනාපු අවුරුදු 100 ගානක් විතර පරණ ගස් මෙතන තියෙනවා. තව එකක් තමයි කැලෑ අශ්වයෝ. ඩෙල්ෆ් දූපතේ කැලෑ අශ්වයෝ ඉන්නවා. ඉතින් අපි ගිය දවසේ නම් දෙන්නයි දැක ගන්න හම්බුනේ. ඒත් ඔයා ලකී නම් ඔයාට කැලෑ අශ්වයෝ රංචු පිටින් උනත් ඩෙල්ෆ් දූපතේ බලන්න පුළුවන්. ඉතිහාසයට කැමති අයටත් මෙතන ඕන තරම් නටබුන් තියෙනවා. විශේෂයෙන්ම ඩච් ලන්දේසි අපිව පාලනය කරපු කාලේ ලන්දේසි බලකොටු, ඊට පස්සේ පෘතුගීසි දේවස්ථානවල අවශේෂ වගේ ගොඩක් දේවල් ඩෙල්ෆ් දූපත පුරාම තියෙනවා. අන්තිමටම අපි ගියේ ලස්සන ඩෙල්ෆ් බීච් එක බලන්න. මෙතන නිල්ම නිල් පාටයි. මාරම ලස්සනයි.
මට තියෙන එකම දුක තමයි මේකේ නාන්න බැරි වුණ එක. මොකද අපි යද්දි පරක් වුණා. ඉතින් ඔයාලා ඩෙල්ෆ් දූපතට එනවා නම් අනිවාර්යයෙන්ම ඩෙල්ෆ් බීච් එකේ නාන්න මතක තියාගන්න. ජෙෆ්න ෆස්ට් ඩේ එක ඉවරයි. දැන් ජෙෆ්න සෙකන්ඩ් ඩේ එක. සෙකන්ඩ් ඩේ එකේදී අපි ආපහු ලංකාවට ගොඩ බැස්සා. ඉතින් මුලින්ම අපි බලන්න ගියේ ජෙෆ්න පබ්ලික් ලයිබ්‍රරි එක. මේක කාලයක් තිස්සේ ආසියාවේ තිබ්බ ලොකුම පුස්තකාල වලින් එකක්. හැබැයි ඔයගොල්ලෝ කවුරුත් දන්නවා 1981 දී ලංකාවේ තිබ්බ යුද්ධත් එක්ක මේ පුස්තකාලය ගිනි ගත්තා. ඉතින් එක රැයකින් අවුරුදු ගාණක් තිස්සේ පරිස්සම් කරන් ආපු පොත්පත් දැනුම ඔක්කොම විනාශ වුණා. දැන් මේ තියෙන ලයිබ්‍රරි එක පස්සේ ආපහු ගොඩනගලා මේන්ටේන් කරන් යන ගොඩනැගිල්ලක්. ජෙෆ්න ආවොත් අනිවාර්යෙන්ම ඇවිල්ලා මෙතන බලන්න. අම්මෝ මාර බඩගිනි. උදේට හරියට කෑවෙත් නැති නිසා උදේටයි දවල්ටයි දෙකටම හරියන්න අපි කෑවේ සලේම් ආර් බිරියානියකින්. මේකේ බිරියානි නම් මාරම රහයි. මම ජීවිතේ කාපු රසම රස බිරියානි වලින් එකක් තමයි මේතන. ඊට පස්සේ අපි ගියා ජෙෆ්නවල සෙකන්ඩ් ඩේ එකේ අපි නවතින තැනට. මේකේ නම ජේ හොටෙල්ස්. මේක තියෙන්නේ ජෙෆ්න ටවුන් එකේමයි. හොඳට කාලා බඩ පුරවගෙන අපි ළඟට ගියා නල්ලූර් කන්දසාමි කෝවිල බලන්න. නල්ලූර් කෝවිල පටන් අරගෙන තියෙන්නේ 15 වෙනි සියවසේදී ජෙෆ්න පාලනය කරපු ආර්ය චක්‍රවර්ති රජවරුන් විසින්. නල්ලූර් කෝවිල හදලා තියෙන්නේ යුද්ධයේ ආදරය සහ සුන්දරත්වයේ දෙවියන් ලෙස සලකන ලෝඩ් මුරුගන්ට. නල්ලූර් කෝවිල කියන්නේ ලංකාවේ තියෙන වැදගත්ම සහ පූජනීයම හින්දු දේවස්ථාන වලින් එකක්. ඊළඟට අපි යන්නේ කයිට්ස් දූපතට. හැබැයි මේ ඊළඟට බලන්න යන තැන ගැන නම් ගොඩක් අය දන්නේ නැතුව ඇති. මේකේ නම ෆෝර්ට් හැමින් හයි. මේක නිකම් බලකොටුවක් නෙවෙයි, මුහුද මැද දූපතක තියෙන ලස්සන බලකොටුවක්. ඉතින් මේකත් පෘතුගීසින් විසින් හදන්න පටන් අරගෙන පස්සේ ලන්දේසීන් සහ ඉංග්‍රීසීන් විසින් පාවිච්චි කරා. වැදගත් දෙයක් තමයි මේක දෙවන ලෝක යුද්ධ කාලෙත් ගොඩක් පාවිච්චි කරලා තියෙනවලු. ඉතින් දැන් මේක හොටෙල් එකක් විදියට නේවි එකෙන් මේන්ටේන් කරන් යනවා. බලකොටුවක රැයක් නවතින්න ඕන නම් ඔන්න chance එක. මේ ෆෝර්ට් එකේ ඉඳන් තියෙන views මාරම ලස්සනයි. ඔයාලා අනිවාර්යෙන්ම මෙතෙන්ට එන්න.
යාපනය ඇවිල්ලා යාපනයේ මිදි කෑවේ නැත්තම් වැඩක් නැහැ. ඉතින් මෙතනින් තමයි අපි යාපනයේ මිදි ගත්තේ. මේකේ නම උරුම්පිරයි ග්‍රේප්ස් ගාඩන්. හැබැයි එන්න කලින් කෝල් එකක් දීලා එන්න. මොකද හැමතිස්සෙම මිදි නැහැ. අපි රැට කෑවේ ජෙෆ්නා ඔතෙන්ටික් කුසින් එකෙන්. ඉතින් අපිට ජෙෆ්නා වලට ආවේ නික මොනවා හරි කෑම වගේක් කන්න ඕන වුණා. මෙතන කෑමත් මාරම රහයි. මම දැක්ක වැදගත් දෙයක් තමයි ජෙෆ්නා වල කෑම වල ප්‍රයිසස් සාපේක්ෂව අනිත් තැන් වලට වඩා අඩුයි. ඉතින් ඒක නිසා ජෙෆ්නා වලට ආවොත් ඔයාලට බඩ පැලෙන්න කන්න පුළුවන්. ඔන්න ඉතින් අපි ජෙෆ්නා වල ෆයිනල් ඩේ එකටත් ආවා. ඉතින් උදෙන්ම අපි ගියේ shopping කරන්න. ඔයාලට තල් ආශ්‍රිත නිෂ්පාදන ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම මෙතෙන්ට එන්න ඕන දෙයක් තියෙනවා. මම දැන් ආවේ කදුරුගොඩ පුරාණ විහාරය බලන්න. මේක සංගමිත්තා තෙරණිය වැඩම කරාම අනුරාධපුරයට යන ගමන් මාර්ගයේදී මේ හරහා ගියා කියලා තමයි කියන්නේ. ඉතින් මේ වගේ පරණ නටබුන් ස්තූප කොටස් කිහිපයක් මෙතන තියෙනවා. ඉතින් ඕගොල්ලෝ හැමෝම දන්නවනේ සංගමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝධිය අරගෙන වැඩම කරේ දඹකොළ පටුනට කියලා. ඉතින් එතන තමයි මම මේ ඉන්නේ. ජෙෆ්නා මුහුදු තීරයට ආසන්නව ආගමික සහ ඓතිහාසික ලොකු වැදගත්කමක් තියෙන පන්සලක් තමයි දඹකොළ පටුන සංගමිත්තා ටෙම්පල් කියන්නේ. ඉතින් මෙතෙන්ට ඇවිල්ලා අනිවාර්යයෙන්ම මල පූජා කරලා යන්න අමතක කරන්න එපා. තුන්වෙනි දවසේ අපි කවර් කරන්නේ ලංකාවේ එහා කොන. ඉතින් ඊළඟට අපිට හම්බ වෙන්නේ කීරිමලයි Sacred Water Springs. නැත්නම් කීරිමලයි පොකුණ. මෙතන විශේෂ වෙන්නේ මුහුදට එහා පැත්තේ තිබිලත් පිරිසිදු ජලය තියෙන පොන්ඩ් එකක් නිසා. ඒ මෙතන තියෙන ස්වාභාවික ජල උත්පත් නිසා. පැමිණිලා අය විශ්වාස කරන්නේ මෙතන නෑවොත් ඔයාට ශාරීරික සහ මානසික සුවය ලබා දෙන පූජනීය තැනක් විදියට. කිරිමලයි පොකුණේ නානවා නම් අනිවාර්යයෙන්ම උදේට එන්න. මොකද උදේ තමයි පරණ වතුර අයින් කරලා අලුත් වතුර මේකේ පුරවන්නේ. මේක නිකම් පොකුණක් නෙවෙයි. පූජනීය ස්ථානයක් විදියට තමයි දෙමළ අය සලකන්නේ. කීරිමලයි පොකුණ බලලා ඊළඟට අපි ගියේ තල්සෙවන බීච් එක පැත්තට. දවල්ට කන්න ඕනත් නිසා අපි තල්සෙවන හොලිඩේ රිසෝට් එකෙන් තමයි කෑවේ. මේක නේවි එකේ මේන්ටේන් කරන ලොකු හොටෙල් එකක්. ඉතින් ඔයාලට නවතින්න ඕන නම් මේකෙත් හොඳ නවතැන් පාසුකම් තියෙනවා.
දැන් අපි ඉන්නේ ලංකාවේ උතුරු කෙළවරේ. ඔයාලට ඕන නම් පේදුරු තුඩු ඉඳන් දෙවුන්දර තුඩුවට ලියුමක් වුණත් යවන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි අපේ දවස් 3ක ජෙෆ්නා vlog එක ඉවර වුණේ.